1, 2, 3, 4. Bus. Okay, only bus. Harne. Harne the 2K ගැව්වා චෙනියක් හරි කුක්කු පෙන්නවා. හරිද? 2K wait. අකින්න ඉතින් මේ වීඩියෝ ක්ලිප් එක පිරිමියෙක්ද නැත්නම් දෙලවටම නැති දෙලවක් අතර තනි වෙච්ච පොන්සියෙක්ද? ඉතින් මොකද එහෙම කියන්නේ මම සාමාන්‍යයෙන් මේ වගේ මිනිසුන්ට එහෙම අගෞරව කරන්නේ නැහැ. නමුත් මේ විදියට මේ මුන් මේ කරන්න හදන දේවල් එක්ක මුන්ට නොබැන ඉන්න බෑ. මොකද මේ TikTok එකේ අපි මීට කලින් වීඩියෝස් දැකලා තිබ්බා. රෙදි ගලවන්නේ නැතුව ඒ කියන්නේ අඩ නිර්වතින් නටන වීඩියෝ කුණුහරුප කියන වීඩියෝ සෑහෙන්න මේ වගේ මේ වීඩියෝ අපි TikTok එක ඇතුලේ දැක්කා. නමුත් මෙන්න දැන් මේ දෙලවටම නැති උන් පටන් අරන් තියෙනවා ප්‍රසිද්ධියේ රෙදි ගලවන්න. දැන් ඔය එක පියවරුවයි දැන් අද මේ වීඩියෝ එකේ පෙන්නුවේ. නමුත් මුන් මීට එහාට යන්න පුළුවන්. මොකද මුන්ට වීවර්ස්ලා 2200ක් ආවට පස්සේ මුන් මේ විදියට තමන්ගේ මේ උඩ ඇඳුම ගලවලා පියවරු පෙන්වන්න තරම් මුන්ට පුළුවන් කියලා කියන්නේ. ඉතින් මුන්ට වීවර්ස්ලා 5000ක් දක්වව මුළු සර්වාංගික විදියට රෙදි ටික ගලවලා මේ ලයිව් එකේ පෙන්නයිනේ. ඉතින් මේක වෙන්න දෙන්න බෑ. මොකද අපේ රටේ පොඩි දරුවෝ ඒ වගේම ගොඩාක් ඒ කියන්නේ වයස් ભેදයකින් තොරව TikTok කියන මේ මාධ්‍ය පාවිච්චි කරනවා. TikTok වීඩියෝස් කරනවා. මුන් එතකොට මේ රැහැට ඇවිල්ලා විලි සංගි නැතුව මේ විදිහට මේ රෙදි ගලවගෙන මේ විදිහට හැසිරෙනකොට ඇත්තටම ඉතින් ශ්‍රී ලාංකික වශයෙන් මේක අපේ රටට ගැලපෙන දෙයක් නෙමෙයි. මොකද දැන් අපි දැක්කා මීට ගොඩ කාලයකට කලින් ඔය මොකද සමලිංගිකව ඒ කියන්නේ දෙලවටම නැති උන් මුන් සෑහෙන ප්‍රශ්න ඇති කරගත්ත YouTubersලත් එක්ක. අපි දැක්ක එක්තරා ප්‍රසිද්ධ YouTuber කෙනෙක් ඉන්නවා මගේ මිත්‍රයෙක් හේෂිත. ඉතින් එයත් එක්කත් මේ ලොකු ආරවුලක් ඇති කරගත්තා මේ දෙලවටම නැති මේ කාලා ගන්න. ඉතින් මං හිතන්නේ දැන් මාත් එක්කත් ඒ කෑ ගහගෙන බුලා මොකද්ද මේ කරන්න බුලාට වැඩක් තියනවද කින්ද මන්ද කියලා. නමුත් මේව අපි සමාජයට පෙන්වන්න ඕන. මුන් මේ විදියට හැසිරෙනකොට ඇත්තටම ඉතින් කියන්න වචන නැහැ. මොකද පිරිමි වශයෙන් අපි කොහොමද මේ බලන් ඉන්නේ? මුන් මේ TikTok කියන එක තියෙන්නේ හොඳ වීඩියෝ එකක් ක්‍රියේට් කරන හොඳ ක්‍රියේටර්ස්ලාට. මොකද TikTok නිසා නළු නිළියෝ වෙච්ච මිනිස්සු අද අපේ රටේ ඉන්නවා. TikTok එකෙන් ආපු ආටිස්ට්ලා අද අපේ රටේ ඉන්නවා. TikTok එකේ බලන්න ඕන ලස්සන වීඩියෝස් තියෙනවා. නමුත් මේ විදිහට මේ ටාගට් දීලා මේ ටාගට් එක මේ කම්ප්ලීට් වුණාට පස්සේ රෙදි ගලවන්නයි මෙව්වා අපේ රටට ගැලපෙන දේවල් නෙමෙයි. ඉතින් ඔන්න ඇත්තටම මම account එකේ නම ගම ඔක්කොම විස්තර මම දැම්මා මේ වීඩියෝ එක ස්ටාර්ට් එකේදී. අනිවාර්යයෙන්ම මූණ නීතිය ක්‍රියාත්මක කරන්න. මොකද පහන් තුඩාවේ ගිහිල්ලා මේ ඇඳුම් ගලවගෙන හැසිරිච්ච උන්ට නීතිය ක්‍රියාත්මක කරා. ඒකට අපි රෙස්පෙක්ට් කරනවා අනිවාර්යයෙන්ම. ඉතින් ඒ වගේම මෙන්න මූටත් නීතිය ක්‍රියාත්මක කරන්න මම හිතන්නේ මූ කාන්තාවක් නන් නෙමෙයි. මූ දෙලවටම නැති දෙලවක් අතර තනි වෙච්ච කාලකන්ණි යකෙක්. ඉතින් පිරිමි ආත්මයක් ලබන්න කාන්තාවක් කොච්චර පෙරම් පුරනවද? කොච්චර පිනක් තියෙන්න ඕනද? පිරිමි ආත්මයක ඉපදිලා මූ කාන්තාවක් වෙලා මේ කරන අසික්කිත වැඩේ මූට අනිවාර්යයෙන්ම මේ රටේ නීතිය ක්‍රියාත්මක වෙන්නම ඕන. අපි අදාළ බලධාරීන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ අනිවාර්යයෙන්ම මූට නීතිය ක්‍රියාත්මක කරන්න. එහෙම වුණොත් අපි තවත් වීඩියෝ කරනවා මුන්ට විරුද්ධව අනිවාර්යයෙන්ම මේ කරපු වැඩේට මේ විදියට මේ ප්‍රසිද්ධිය රෙදි ගලෝපියක මේක රැල්ලක් වෙන්න දෙන්න එපා. මේ රැල්ල මෙතනින්ම නවත්තන්න ඕන. මොකද දැන් මූගේ ලයිව් එකට 2000ක් ආපු හින්දා තවත් කෙනෙක් කරන්න පුළුවන්. හරි මමත් පෙන්නන්නම් මගේ ලයිව් එකටත් 2000ක් වරේ. අපේ ඉන්න අසහනකාරයෝ ඉතින් ඔය ලයිව් වලට ගිහලා උන්ව ෆෝම් කරනවා. ඉතින් ඒකට දුකයි. මොකද සමාජයේ අපේ මිනිස්සුත් මේ විදියට මේ මුන්ව ෆෝම් කරනකොට ඉතින් උන්ට කරන්න සිද්ධ වෙනවා. ඉතින් ඒ වගේ දේවල්.
ඉතින් ඒකින්ද මම කියන්නේ අපේ මිනිසුන්ගේ උත් ඉල්ලන්නේ මේ වගේ උන් ෆෝම් කරන්න එපා. ඔබේ දුව පුතා ගැන පොඩ්ඩක් හිතන්න. උන් සමාජෙට එන්න ඕන. උන් මේ ප්ලැට්ෆෝම්ස් පාවිච්චි කරන්න. මොකද අද තාක්ෂණයත් එක්ක තමයි මේ රට යන්නේ. ඉතින් මේ තාක්ෂණයත් එක්ක යන රටේ අනිවාර්යයෙන්ම දරුවන්ගේ අතේ ෆෝන් එකක් තියෙනවා. මොකද කොවිඩ් වසංගතයෙන්ද දැන් මේ දරුවෝ ගෙවල් වල ඉන්නේ. ඉගෙන ගන්න ඔක්කොම කරන්නේ ගෙවල් වලට වෙලා. ඉතින් මේ දරුවෝ ෆෝන් එක හැම අම්ම කෙනෙක් මරන් දීලා තිනවා. Zoom හරහා ක්ලාස් යන්න මේ දේවල් වලට. ඉතින් දරුවෝ TikTok මේ app මේවා පාවිච්චි කරනවා. ඒ දරුවන්ට මේ දේවල් දැන් එන්න ඕන අතට. ඉතින් ඒකින්ද මේ දරුවෝ ඔය පාවිච්චි කරන platforms වල මේ විදිහට රෙදි ගලවගෙන මේ විදිහට ඉන්න බෑ. මොකද අනිකට TikTok එකේ තියෙන sexual content and violation කියලා. ඉතින් TikTok එකේනු පුළුවන් කට්ටිය මේ වගේ දේවල් report කරන්න දැක්කම මුංග ෆෝම් කරන්න යන්න එපා. මුංග නැති බංගස්ථාන කරලා දාන්න ඕනේ කියලා තමයි ඉතින් කියන්න දින්නේ. බලධාරීන්ගෙන් ඉල්ලන්නේ අනිවාර්යයෙන්ම මුහුරු නීතිය ක්‍රියාත්මක කරන්න. තව මේ වගේ මිනිස්සුන්ට ඉස්සරහට එන්න දෙන්න එපා. තව මිනිස්සෙක් මේ දේ දැකලා මේ විදිහට හැසිරෙන්න බය වෙන්න ඕනේ කියන එක තමයි ඒ අදාළ බලධාරීන්ගෙන් ඉල්ලන්න දෙන්නේ. ඉතින් මම හිතනවා මේ වීඩියෝ වලට වැදගත් වෙන්නේ නැති කියලා. වැදගත් වුණා කියලා හිතනවා නම් අනිවාර්යයෙන්ම වරණ TV subscribe කරලා තියාගන්න. අපේ දින bell button එක මතක් කරලා press කරන්න. මේ අලුත් වීඩියෝ එකක් ආපු ගමන් notification එකක් ඔයාලා ළඟටම ගෙන්න ගැනීම හැකියාවක් තියෙනවා. අදට මම ගිල්ලෙන්නම්. ජය වේවා.